මෙහෙය. ඔන්න ඉතින් අපේ ඉස්සෙල්ලම ආවේ බියුටි ප්‍රොඩක්ට් තියෙන තැනට. මේ දවස්වල ෆින්ලන්ඩ් වල සීතල වැඩි නිසා, සීතල කාලය නිසා ස්කින් එක ඉක්මනින් ඩ්‍රයි වෙනවා. ඉතින් ඒ නිසා මොයිස්චරයිස් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේ අයිටම් කීපයක් ගන්න තමයි ඉස්සෙල්ලම ආවේ. හායි. එක්කද පුංචි හාපෙන්. චිකන් ගත්තා. බීෆ් පෝක් මාළු වර්ග. මොනවද? ඔන්න දැන් යන්නේ බේකරි අයිටම්ස් තියෙන තැනට. මේ බනිස් මේක ඇත්තටම පැණි රස අඩු බනිස් වර්ගයක්. මේක හරිම රසයි. මෙහි තියෙන ගොඩක් ස්වීට්ස් ಜಾතිවල පැණි රස අඩුයි. විශේෂයෙන්ම මෙහි තියෙන කෑම වර්ගවල ලුණු සහ සීනි භාවිතය අඩුයි. ඔන්න ඉතින් පුතා කැමති ඩෝනට් වලට ඔන්න එයා ඒක අරගෙන කිරලා ප්‍රයිස් එකත් අලවගෙන ඔන්න ඒ වැඩ ටික එළියට ආවම නම් මාරම සීතලයි. ඔයාලට පේනවනේ ස්නෝ කරනවා. ඉතින් මේ විදියට තමයි මේ පරිසරය බලන්න සුදු පාටයි හිම වැටිලා. ඉතින් එහෙනම් තවත් අලුත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් මම ගෙහෙමු. එතෙක් ඔයාලට සුබ දවසක්.